ආද නැන්දාම කොහොම තමයි ඉතින් ඇතින් එකක් කියන්නද? ජීවිතං අනියතං මරණං නියතං. ඕකේ. මේකේ නැති දෙයක් නෑ. රුහානියන්ට ඉලෙක්ට්‍රික් බඩු පාවිච්චි කරන එක්කෙනෙක්ට මාත් ඉන්නවා මේකේ. මාවත් බලන්න හම්බෙන්න පුළුවන්. අර අංකල් වඳුරනවද? ඒ අර අංකල් තමයි චූටි චොකිරිය සින්දු ඉන්නේ. එයාගේ බඩු පර්චේස් කරන ආකාරය තියෙනවා. කොහෙවත් නැති දේවල් මෙහෙ තියෙනවා. ඒකයි අපේ විශාලන් ඩයස්ගේ කමෙන්ට් එක. මල්ලි මං ඉන්නවද කියලා කොහොමද මෑ කිපන්. එන්න එන්න. අපිව මතක නෑනේ වාටනේ. වාට මාව මතක නෑනේ නේ. අතර එන්න ගියන්. එන්න ගියන්. ජෝබ් වික්‍රමට එන්න ගියන්. ජෝබ් වික්‍රම. මම ජෝබ් වික්‍රම වගේද? ඔබ ජෝබ් මුපත් ගන්න. ඔයාලා අපේ එන්න ගියන්. ජෝබ් ආයි වෙලා කියලා ගියන්. වැඩිපුර තරහ යන නිතරම ගහමරා ගන්න කවුද අය ඉන්නවනම් මේ වගේ ඒවා ගන්න එපා. විශේෂයෙන් ඔයා ගන්නත් එපා. ලොකු මඩ තරහ නැති අයට විතරක් හොඳයි. නේ ලස්සන හැබැයි නේ. මේ දින මේකක් බුක් එකක්. මෙයා මට අරන් දෙනවා. බොරුවට පෙන්නුවේ. එකක් විදිහට නෑ. Thank you Sidhu. අයියා. උලං ගහන්නේ. මේක කවුද? hear dry එක. පිරිමි අපිට නම් ඉතින් මේ වගේ අයිටම් එකක් තමයි ඉතින්. මේක ඩ්‍රයි එකක් වගේ නේ. මේක බ්ලෝ එකක්. මේක ඇවිල්ලා මේ වැකුම් එක. බ්ලෝ කරගන්න පුළුවන් වැකුම් කරගන්න ඕන එකක්. ඕන නම් මෙන්න මේ වගේ කුණු දූවිලි පරාහරින්න ඉන්නත් පුළුවන්. දැක්කනේ කොහොමද පාවේක? මොනවද ලියන්න පුළුවන්? බාගෙට තමයි ලියන්න පුළුවන් හැබැයි. මේක මෙයා බාගෙට කාපු බිස්කට් එකක් කියලා හිතුවට මේක බිස්කට් එකක් නෙමෙයි. නෝන් බලන්න මේක. මම දැන් කතේ තියන් ඉන්නවා. ඕ ඊට පස්සේ ආයනේ බාගෙට කාපු බිස්කට් එක නෙමෙයි යන්නේ. ඔය ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා අරන් හරි බෝඩ් එක. බෝඩ් එක ගන්න 2 3 හෙන්ඩෝල් නැද්ද? වයිට් ගොළුව අමාරුද දෙන්නේ? ඇයි? තෝරන්නේ මහා මේ හොඳ නැති දේවල් නේ. අර ඔය හැන්දේ මට ගහන්න ලේසි. හොඳට වදිනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට නිතරම කතා කරන්න මිනිස් ස්වාමියාගේ ඔළුව කන්නතුව තනියම කතා කරන්න තමන්ගේ වචන පිට කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මේ උපකරණය යෝග්‍ය බව මම මේන් සාතික කරනවා. මැනලා එහෙම ගෙනියන්න ඕනේ මගේ. මේ හැන්දෙන් කම්බුලට තියලා බලන්නේ ගානට වදිනවද කියලා. පැත්තට. නේද? ඒක මාරු ඒක ගානක්. මැනලා එහෙම බලන්නේ හොඳට කණේ පාරක් ගෙවුවේ කියන හැන්දෙන්. ගෙදර උයන්නේ නෙමෙයි ඔය ප්‍රහාර වලට ගන්න. ඕක තමයි උපකරණ. මල්ලි ගෑනුන්ට පුළුවන් ඔළුව කන්නත් පුළුවන්. මෙයාගේ ඔළුව මසත් කරන්නත් පුළුවන්. ඒකට හරියන්න මෙන්න මේ අයිටම් එක ගන්න ඕනේ. මේ අයිටම් ගන්න නම් මෙතෙන්ට එන්න ඕනේ. තේරුණාද? කණේකන කරන් දැන් ඔළුව කණේකන දැන් මසත් කරන්න. බෙල්ලක් කඩලා දායි.
කොහොමද බටු කරලා සයිස් එක? මේ ඒ බටු නෙමෙයි එහෙනම් කුටයක්. කුඩිය. ඕකම. කුඩිය. මේක ගමන. මලි දැකලා පුරුදු කෙනෙක් ඉන්නවා. අසෙන් මොකද කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරගෙන ඉතින් මේ වයිෆ් ගියා shopping වලට මේ එයා එනකම් මම මේ ඉන්නේ. අසාධාරණ නම් මම තමයිනේ. මොකද තමයි ඉතින් ජීවිතේ මොනවා කරන්නේ? මොකද අම්මාගේ වයිෆුත් අර බඩුවකෙත් තෝරනවා අර. මොනවද දන්නේ නැතුව රන්නේ. මොනවද දන්නේ නැති මෙතන නැති දෙයක් නැහැ. විතර කුඩුනේ. ඔව් සෑහෙන ගාණක් කුඩු අර නැති දෙයක් නැහැ. හැමදේම අරයි යනවා. අපිට ඉතින් හැමදාම ඔන්නේ බා මේක කතා කර කර ඉන්නේ වෙන බා කොහොමද වෙලා? කතාද වැන්දාම මොකද තමයි ඉතින් ඇසෙන්නේ. එකක් කියන්නද? ජීවිතං අනියතං මරණං නියතං. ඒක තමයි. මම මේකෙන් හදුවනේ. ලස්සනයි නේ? ඕනම් මේක මේතර ඉඳ ගන්න පුළුවන්. ගත්තද කැම් පෙට්ටිය? බබාට? මේ මට බබාට? බබාට කැම් පෙට්ටිය නැද්ද? බබානේ මට යනකොට කොහෙද? අය ගෙදර තියෙන මේ කොරහෙන් කන්න නැතුව දැන් කැම් පෙට්ටිය කඩද? I have kept the house of that. Right. The eyeshadow price is Come sir. බටු කරලා නිවනසු කුඩයක් කියන්නේ. අර මේකට උන වතුර දාලා බොන්න පුළුවන්. ඕවා නෙමෙයි පොඩ්ඩක් ඉලෙක්ට්‍රික් මොන හරියන් කොල් පිරිමින්ට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ඔයාගේ- උස්සීට මොන දේවල් ගන්න එපා. ඉතින් දැන් මේ වගේ පෙන දාලා. මේ පෙන එන්න කොපි හොඳට මික්ස් වෙනවා. මේ දින මේකප් බුක් එක. මෙයා මට අරන් දෙනවා tag බොරුට gift පෙන්නුවේ. එක. යෙප්පුඩියක් ගන්න ආතල්ලයක් ගන්න වෙනවනේ බාබකියු. එයි ඕවා මොකටද? බාබකියු දාගන්න. නෑ නෑ ඕන. මේක පාද. ඒක එපා. මේකප් සෙට් එකද මේකද? මේකප් සෙට්. මම දෙකම නැහැ කියලා The Target Homes Private Limited ඕනම දෙයක් නෑ කියන්න නැති තැනක් තමයි The Target Homes කියන්නේ. වර්තමානයේ ඔයාලට දකින්න ලැබෙන ඔන්ලයින් ස්ටෝර් එකක ඔන්ලයින් ෂොප් එකක ඕනම ඔන්ලයින් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක ඕනම ඇප් එකක දකින්න ලැබෙන ඕනම අයිටම් එකක් එදිනදා ජීවිතේ ඔයා පාවිච්චි කරන ඕනම අයිටම් එකක් ගෙදරට අවශ්‍ය කරන ඕනම අයිටම් එකක් ඔයා වැඩ කරන තැනට ඔයාගේ කාර්යාලයට ඔෆිස් එකට අවශ්‍ය කරන ඕනම අයිටම් එකක් ලංකාවේ ඕනම කෙනෙක්ට අවශ්‍ය වෙන ඕනම අයිටම් එකක් අඩුම මිලට තොග සහ සිල්ලර වශයෙන් මිලදී ගන්න පුළුවන් සුපිරිම තැනක් තමයි The Target Homes කියන්නේ. තට්ටු 4ක් පිරෙන්න ඔයාට ඕනම කරන ඔයාට ඔන්ලයින් ස්ටෝර් එකක ගන්න තියෙන ගන්න නැති හැමදේම ගන්න පුළුවන් මෙතන. අලුතෙන් ඔන්ලයින් ස්ටෝර් එකක් පටන් ගන්න කෙනෙක් ඉන්නවනම් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් එන්න පිටකොටුවේ ඩෑම් ස්ට්‍රීට් එකේ තියෙන The Target Homes එකට. ඔන්ලයින් සේල් කරන්න පුළුවන් ඕනම අයිටම් එකක් අඩුම මිලට මිලදී ගන්න පුළුවන් සුපිරි තැනක් තමයි මේක. The Target Homes. වැඩිදුර විස්තර දැනගන්න සහ අලුතෙන් මේන අයිටම්ස් ගැන දැනගන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp පණිවිඩයක් යවන්න WhatsApp group එකට join වෙන්න. අර අංකල් වඳුරනවද? ඒ අර අංකල් තමයි චූටි චූටි සින්දුවේ. චූටි චූටි